ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ රාමයෙන් පිට YouTube channel එක හරහා දැදුරුවය ගැන විස්තර ටිකක් අරන් එන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ දැදුරුවය ගැන. දැදුරුවය ගැන ඔයාලා නොදන්න කාරණා ටිකක් මම අද විස්තර කරලා දෙන්නම්. සමහර කෙනෙක් මේක දන්නව වෙන්නත් පුළුවන්. තව සමහරෙක් මේක නොදන්නව වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් දැදුරුවය කියලා කියන්නේ බොහොම ලස්සන පරිසරයක් තියෙන සුන්දර කලාපයක්. ඉතින් දැදුරුවය ජලාශයට බලන්න ගියොත් පාට දකින්න ලැබෙන ප්‍රධානම දේ තමයි නිදහස. වාහන අඩුයි, ශබ්ද අඩුයි, ලස්සන වැව් එකක් තියෙනවා. ඒ වගේම පදවීර වෙන ශාකයක් විදිහට විලුක් ශාකේ ඒ වැව් එක හනහන දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ දකින්න වඩු කුරුළු කූඩ වැවෙන් පල්ලෙහා තියෙනවා කුඹුරු වලට ආසන්නව. ඉතින් බොහොම කලාතුරකින් දකින්න ලැබෙන සිද්ධියක් මෙන්න මේක. මේ පංගස් වලට අල්ලලා තමයි මේ වඩු කුරුළු කූඩ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අහම්බෙන් වගේ මේක මගේ කැමරාවේ සටහන් කරගන්න ලැබුණා. ඇත්තටම හරිම ලස්සනට මේ වඩු කුරුළු කූඩ දිගටම නිර්මාණය කරලා තියෙනවා. පුංචි පුංචි ජල පොදක් ආශ්‍රිතව තමයි මේ වඩු කුරුළු කූඩ ටික නිර්මාණය කරලා තියෙන්නේ. දෙලට ඉතින් මේ දැදුරුවය හැදුවේ මොන අවුරුද්දද කියලා ඔය දන්නවද? මේ දැදුරුවය හැදුවේ 2008 අවුරුද්දේ වාරිමාර්ග ඉංජිනේරුවන් විසින්. ඉතින් මෙම ජලාශයේ වැඩ කටයුතු 2014 නොවැම්බර් මාස 22 වෙනිදා අවසන් කරලා ජනතා අයිතියට පත් කරනු ලැබුවා. ඉතින් ඊට අමතරව තියෙන තවත් සුවිශේෂීම කාරණාවක් තමයි මේ දැදුරුවේ ජලාශය හා විදුලිය නිෂ්පාදනය කරනවා. ඒ වගේම තමයි අක්කර 27000කට අධික ඉඩම් ප්‍රමාණයකට ජලය සපයන්න මෙම දැදුරුවේ ජලාශයට හැකියාව තියෙනවා. ඉතින් ඔබ නිවාඩු දවසක අනිවාර්යෙන් යන්න ඕන තැනක් තමයි මේ දැදුරුවේ ජලාශය කියලා කියන්නේ. හරිම සුන්දර නිහඬ පරිසර කලාපයක්. මම දැකපු ලස්සනම ජලාශ වලින් එකක්. ඉතින් ඒකට හේතුව තමයි එකක් මේ ස්ථානයේ ගොඩක් පරිසර දූෂණය අඩුයි. ප්ලාස්ටික්, පොලිතින් වගේ දේවල් ස්ථානයේ දකින්න හැකියි. හැබැයි ඉදිරියේදී මෙම ස්ථානයට ඔබ යන්න ඉන්නවනම් විශේෂයෙන්ම මතක් කරගන්න ඕන කාරණාවක් තමයි මෙම ස්ථානයේ තියෙන පාරිසරික සුන්දරත්වයට කිසිම හානියක් සිදු කරන්න එපා. මේ ස්ථානය ආරක්ෂා කරලා එන්න. ඔබ ගිහින් එහි සුන්දරත්වය විඳ ගන්න. හැබැයි මෙම ස්ථානය විනාශ කරලා දාන්න එපා. ඒ තරම්ම වටින බොහොම ලස්සන පරිසර කලාපයක් තමයි දැදුරුවේ ජලාශය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ දැදුරුවේ ජලාශය තවදුරටත් ආරක්ෂා කර ගැනීම අපේ වගකීම.